WhatsApp එකට AI වලින් ලබා දුන්නු සුපිරිම අප්ඩේට් එකක් ගැන තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ අප්ඩේට් එක ඔයාලට හැම දෙයකටම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා මේ වගේ අලුත්ම අප්ඩේට් දරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න, notification all bell icon click කරලා තියාගන්න මේ වගේ වටිනා වීඩියෝස් දිනපතා නරඹන්න. ඉතින් අපි යමු WhatsApp එකට. ඉතින් මේ WhatsApp එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ අප්ඩේට්ස් කියලා තියෙනවා යටි. ඉතින් මේ අප්ඩේට්ස් වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ස්ටේටස් එකක් ඇඩ් කරන්න. ඉතින් මේ ස්ටේටස් ලේයර් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ටෙක්ස්ට්, layout, voice, AI image. එතකොට මේ AI image කියලා කියන්නේ අලුතෙන් ආපු අප්ඩේට් එක. අපි මේ AI image කියන එක ක්ලික් කරාම අපිට පේන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. create image with meta AI. එතකොට meta AI වලින් ඔයාලට දීලා තියෙන මෙන්න මේ ෆීචර් එක කොහොමද යූස් කරන්නේ? ඔයාලට මේ විදියට templates බලා ගන්නත් පුළුවන්. හරිද? මේ AI image බලනකොට ඉතින් ඔයාලා සරින් සරේ මේකට එනකොට එක එක ඒවා තමයි මෙතනට එන්නේ. හරිද? ඔයාලට මෙතන පහලින් බලා ගන්න පුළුවන් describe an image. describe an image කියලා තැනට ගියාට පස්සේ ඔයාට ඕන image එක මොන වගේ එකක්ද කියලා ඔයාලා මෙතන type කරගන්න. සිංහලෙන් වුණත් ඉංග්‍රීසියෙන් වුණත් ඕනම භාෂාවකින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට මෙතන describe කරන්න. මම මෙතන දෙනවා මෙන්න මේ වදන. සෑම ශක්තිමත් පුද්ගලයෙකු පිටිපසම ඔවුන්ට තෝරා ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් කතාවක් ඇත. මෙන්න මේ වදන මම මෙතනට දෙනවා. ඉතින් මේක මට ඕන වෙන්නේ මොටිවේෂන් එකක් විදියට මිනිස්සුන්ට යමක් දෙන්න අවශ්‍ය නිසා. ඉතින් ඒ නිසා තමයි මම මේක තෝරගත්තේ. ඉතින් මේක දීලා ඔයාලට පේනවා මෙතන කොළ පාට අයිකන් එකක් මේ ඊතලයක්. ඉතින් ඒක ක්ලික් කරාම ඔයාලට පේනවා Meta AI එකෙන් මේකට අදාළ ඉමේජ් එක ජෙනරේට් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ වගේ අඩෝ මේකට මාරයි. ඔයාලට බලා ගන්න පුළුවන් යටින් එන ගොඩක් ඉමේජස් මෙන්න මේ විදියට wow images කියන්නේ සුපිරිම image ටිකක් තමයි එවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට අපිට එකක් ක්ලික් කරගන්න පුළුවන්. ඔයාලට මෙතන මේ refresh කියන එකක් තියෙනවා වම් අත පැත්තේ පහළ. ඉතින් මේක refresh කරාට පස්සේ ඔයාලට අවශ්‍ය තවත් ඒවා generate කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී මේ කියන්නේ regenerate කරලා දෙන්න කියලා. ඉතින් ඕන්න බලන්න අන්න අලුත් ටිකක් ඇවිල්ලා පහළට. ඉතින් ආයි සුපිරිම අප්ඩේට් එකක් තමයි මේක. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේක make change කියන එකට ගියාට පස්සේ අපිට edit එකක් උනම් මෙතන දාගන්න පුළුවන්. හරිද? මම මෙතන describe change කියන එක තැනට ගියාට පස්සේ මෙතන ඔයාට මේකේ වෙනස් වෙන්න ඕන දේ වුණත් සිංහලෙන් කිව්වත් මේක වෙනස් කරලා දෙනවා Meta AI එක විසින්. මෙතන add කරන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? remove කරන්න ඕන දේවල් තියෙනවා. දැන් මේ ඔයාට මෙතන තියෙනවා නම් මේ පිටිපස්සෙන් ඉන්න personව අයින් කරන්න ඔයාට පුළුවන් remove කියන එක දීලා මෙයාව අයින් කරන්න කියලා මෙතනින් සිංහලෙන් දෙන්න. එතකොට මේක Meta AI එක විසින් අයින් කරලා දෙනවා. ඔයාට මේක වෙනස් කරන්න ඕන නම් මේ පුද්ගලයාගේ ඉස්සරහින් පුද්ගලයාගේ ඇඳුමේ පාට රතු පාට කරලා දෙන්න කිව්වොත් මේක රතු පාට කරලා දෙනවා. ඊට පස්සේ මේකට ඇඩ් කරන්න එකතු කරන්න කිව්වොත් ඔයාට මොනවා හරි ටෙක්ස්ට් එකක් විදියට මෙන්න මේක එකතු කරන්න කියලා දුන්නොත් හරිද? මම කියනවා ටෙක්ස්ට් කියලා දෙනවා. එහෙම දීලා ඉවරලා මෙන්න මේක මම මෙතන දීලා බලනවා. අපි බලමු මේක ජෙනරේට් වෙන විදිය. හරි. මෙතන සිංහලෙන් දුන්නට ජෙනරේට් වෙන්නේ නැහැ. නමුත් අපිට එඩිට් වලට ගිහිල්ලා ඉවරලා ඉංග්‍රීසි වලින් දුන්නොත් ටෙක්ස්ට් එකක් විතර මේක එන්න කියලා. එතකොට මේක එනවා. හරිද? ඕක තමයි වෙන්නේ. ඉතින් මේක මම මෙන්න මේකම සිලෙක්ට් කරගෙන මේ විදියට හරි ලකුණ දෙනවා. හරි ලකුණ දුන්නට පස්සේ අපේ ස්ටේටස් එකක් විදියට මේක අප්ඩේට් වෙනවා. ඉතින් ඔයාලට සිංහල ටෙක්ස්ට් එකක් දාන්න ඕන නම් මෙතන මේ ටෙක්ස්ට් කියන එකට ගිහිල්ලා ඉවරලා මෙතන මේක අදාළ ටෙක්ස්ට් එක පේස්ට් කරගෙන අදාළ විදියට හදාගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් මේක ෂෙයා කරන්න. මේ විදියට අවදාළ විදියට මෙන්න මෙහෙම සෑම ශක්තිමත් පුද්ගලයෙකු පිටිපසම හට පේනවා මේක අපිට අවශ්‍ය තැනට ප්ලේස් කරගන්න පුළුවන්. ඉතින්දී අපිට මේක මේ පෙරලිකම ඇතුළේ දාන්න පුළුවන්.
මේ විදිහට ඇඩ් කරලා දාන්නත් පුළුවන්. අවශ්‍ය විදිහට මේක ප්ලේස් කරගන්න තමයි තියෙන්නේ. හරි. ඔන්න Meta AI එකෙන් හදපු අලුත්ම අප්ඩේට් එකෙන් හදපු අලුත්ම AI image එක. සෑම ශක්තිමත් පුද්ගලයෙකු පිටුපසම ඔවුන්ට තෝරා ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් කතාවක් ඇත. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලා යම් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා අප්ඩේට්ස් ඔයාලට දිනපතා නරඹන්න පුළුවන්. notification all bell එක නේ ක්ලික් කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ super duper වීඩියෝ එකකින් හමු වෙමු. I wanna be the best in the game, invest in my name, check no restraints, I'm obsessed with the pain. I enjoy